ලොස් ඇන්ජලිස් ලේකර්ස් කියන්නේ ඇමරිකානු බාස්කට්බෝල් කණ්ඩායම. ඔවුන් ලොව ඉහළම පැසිපන්දු කණ්ඩායම් වලින් එකක්. කීප වතාවක්ම ඇමරිකානු පැසිපන්දු ශූරතාවයත් ඔවුන් දිනාගෙන තියෙනවා. ඔවුන් නිතරම ජයග්‍රහණය කරනවා. ඔවුන්ට ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හැමදාම මේ කණ්ඩායම ටිකෙන් ටික දියුණු වෙනවා කියන එක හැමෝටම පේන්න තියෙනවා. මේකට හේතුව තමයි හැම තරඟයකටම පස්සේ ඔවුන් නිකම්ම ඉවත් වෙලා යන්නේ නැහැ. ඔවුන් දිනුවත් පැරදුනත් සිදුවුණු දේ සමාලෝචනය කරනවා. ඔවුන් වීඩියෝ දර්ශන නරඹමින් මෙන්න මෙහෙම අහනවා. අපි සාර්ථක වුණේ මොනවා කරලාද? අපි අසාර්ථක වුණේ මොනවා කරලාද? ඊළඟ වතාවේ අපිට මීට වඩා හොඳින් කරන්න පුළුවන් මොනවද? ඔවුන් ජයග්‍රහණය කළත් මේක කරනවා. මොකද ජයග්‍රහණය කළා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ හැමදේම නිවැරදිව කළා කියන එක. දැන් මේ දේම සාමාන්‍ය ආයෝජකයින්ට අපි ආදේශ කරලා බලමු. සාමාන්‍ය ආයෝජකෙක් ආයෝජනය කරනවා, ලාභය හෝ පාඩුව දකිනවා, ඉන්පස්සේ ඉදිරියට යනවා. සමාලෝචනයක් නැහැ, ඉගෙනීමක් නැහැ. ආධුනික ආයෝජකයින් බලන්නේ ප්‍රතිඵල දිහා. වෘත්තීය ආයෝජකයින් අධ්‍යයනය කරන්නේ Taman ගත තීරණ දිහා.